Sofia, Mr. Cinta, Jauh Boyo, Warga Madura Sofia. Cinta kage putra ganda jauh enawa, jauh age support kena Sofia enawa, jauh age support kena, jauh age support kena, jauh age support kena Sofia enawa. Usul kone bangkar dan bombeng enawa, ia mata kala jauh ada ibe enawa, ia mata kala jauh ada, ia mata kala jauh ada, ia mata kala jauh ada ibe enawa. Kene ke golo bhai lagiyenawa dia wanna oe watura madana heranawa dia wanna oe watura dia wanna oe watura dia wanna oe watura madana heranawa bale ganna pore onna patan gannawa kore pitata mare vadila apila tavenawa Kore pitata mare vadila, kore pitata mare vadila, kore pitata mare vadila, apila tavenawa. Mr. Cinta, jauh Boyo, dari Warga Madura Sofia. Mr. Cinta, jauh Boyo, dari Warga Madura Sofia. Dari Warga Madura Sofia. Dari Warga Madura Sofia. Dari Warga Madura Ape Sofio. මුදලාලි අර චව් මහත්තයලා සන්දානයක් කටවලා කොහොම හරි කවුද බං ඕකේ දැන් ඔය ඉන්නේ? චව් මහත්තයා ඉන්නවා. එතකොට අර අපතයා මංගි කොටින්ට කඩේ ගිය ගොනෝ මනේෂනුත් ඉන්නවා. තව අර රවුම් හචින් ආන්න ඒ මිනිස්සයාත් ඉන්නවා. ඉතුරු ඒවා නම් නිකම් බෝඩ් ලෑලි පක්ෂ මුදලාලි. මොනවද බං ඔය පෙරමුණෙන් කරනවයි කියන්නේ? නොබෙදුණු රටක් තුල භෞමික අඛණ්ඩතාවය සුරකින්නවලු. හැබැට මුදලාලි බබානිස් මටත් ඇහුණා ඔය කතාව පොඩ්ඩක්. ඇයි මුදලාලි ඔය පම්පෝරි ගහන්නේ චව් කාර්යයනේ? ඔය චව් කාර්යයා කොටියොත් එක්ක ගිවිසුම් ගහලයි රට බෙදලා වෙන් කරලා දුන්නේ. කොටින්ට දෙකට නැමිලා ඉල්ලන දේ දුන්නා. රට පුරාම පොංගු තමිල් උත්සව තියන්න ඉඩ දුන්නා. එහෙව් චව්වා කොහොමද මුදලාලි මේ රටේ භෞමික අඛණ්ඩතාවය සුරකින්නේ? ඒක හැබෑව. ඔය යෝධයාට දාන්න තිබුණේ රටේ භෞමික අඛණ්ඩතාවය විකුණනවා කියලයි. ඕන් ඒකනම් පිළිගන්න හැකි. අනික මුදලාලි මේ රටේ භෞමික අඛණ්ඩතාවයේ චින්තක මහත්තයා නියමයට ආරක්ෂා කරලා දුන්නනේ. තව මොනවද ඒකේ සුරකින්න දෙයක් තියෙන්නේ? ඔය චව් වලට ආපහු මේ රට බාර දුන්නොත් හරියට නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ තියෙයි. ඒක නෙවෙයි බං. තව මොනවද ඔය උන්දලාගේ ප්‍රතිපත්ති? සෑමට සතුටින් ජීවත් විය හැකි රටක් හදනවලු ඔව්. ඒ කියන්නේ ඔය චව්වයි මංගියයි රවුම් හචින්කාරයයි ගුණෝ මහේෂන්කාරයයි මේ රට අතෑරලා යනවද? මොකද ඔය සෙට් එක මේ රට දාලා ගිය දාට තමයි සෑමට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වෙන්නේ. ඒකනම් සාතික ඇත්ත. ඉතින් ඔය ඉතුරු වෙච්ච කොටි හපුයියොත් එක්ක එකතු වෙලා කොහොමද රටේ භෞමික අඛණ්ඩතාවය සුරකින්නේ? මුන්දලා මේ කොලේ වහලා ගහිල්ලක් මේ කොරන්ට හදන්නේ. මට දුක මුදලාලි අර තිස්ස අත්තනට කාපු හාදයා ගැන. මිනිහා කෙල හලහලා හිටියේ ඔය නව සන්දානයේ ලේකම් කොම ගන්න. අනේ පව්. මිනිහට හුලල්ලු ඔන්න. හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවලුනේ. බලමු ඉස්සරහට තව කී දෙනෙක් කැපෙයිද කියලා. මොනවා වුණත් ඉතින් මේ දේශද්‍රෝහියෝ ටික එක පිළකට එකතු වෙච්ච එක නම් ලොකු දෙයක්. ජනතාවටත් දැන් පහසුයිනේ. හරියට
මට හරි මුදලාලිගේ කටේ අත දාන්න වටිනවා කියපු කතාවට. සුදු නෝනාවරුනි, සුදු මාත්වරුනි, සුදු සහෝදරයා සහෝදරිය. අපි වහාම රජයෙන් ඉල්ලා සිටින්නේ බැංකු පොලිය වහාම වැඩි කරන ලෙසයි. මේ බැංකු පොලිය අධි කිරීම නිසා රාජ්‍ය බැංකු බංකොලොත් වෙනවනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවලට ඒ අනුපාතයට පොලිය අඩු කරන්න බැරිවීම නිසා පුද්ගලික බැංකුවලට බිස්නස් නැතුව යනවනේ. ඒ නිසා රාජ්‍ය බැංකු පොලි අනුපාතය වාම ඉහළ දමන ලෙස මම ඉල්ලා සිටිනවා. එහෙම නොකළොත් මම දීප ව්‍යාප්ත වැඩ තර්ජනයක් ආරම්භ වෙනවා. ඔන්න සුදු මං කූල් මචං කූල් නෙමෙයි කියන්නේ පා. මොකෝ මේ බෙරිහන් දෙන්නේ ආ? අය පම්බන් සුදු මේ චින්තකයා කළා තියෙන අසමත් ජාති වැඩේ. ඇයි මොකද කරලා තින්නේ? මේ රාජ්‍ය බැංකුවලට ණය දෙන පොලිය 8% වෙනකන් අඩු කළානේ. බලපන් සුදු මොන තරම් හෙන ගහන අපරාධයක්ද කියලා. ඒක කොහොමද හෙන ගහන අපරාධයක් වෙන්නේ? ඇයි බම් පුත්තරම් බූරුවෝ බොට කිඩ්නියක් නැද්ද ඔය තරම් සුළු කාරණයක්වත් තේරුම් ගන්න? ඇයි බොල හැලපියෝ? චින්තකයා රාජ්‍ය බැංකුවල පොලිය අඩු කරාම ජනතාව මොකද කරන්නේ? පොලිමේ අයත් ණය ගන්නවා. ණය අරන් මොකද කරන්නේ? ගෙවල් දොරවල් හදනවා. බිස්නස් දියුණු කරගන්න. අලුත් ව්‍යාපාර පටන් ගන්න. සුළු කර්මාන්ත දියුණු කරනවා. ඉතින් එහෙම වෙන එක හොඳයිනේ. ඔය කිව්වේ මොකද බච්චා? ඉතින් මං කියනකම් මිනිස්සු ඔය විදියට අඩු පොලියට ණය අරන් දියුණු වෙලා අන්තිමට කියාවේ චින්තකයා නිසා තමයි මේ දියුණුව ඇතුනේ කියලා. අන්තිමට චින්තකයාටම ගිහින් කතරේ ගහයි. එතකොට ඒක හොඳද? අනික බලපන් මගේ යාළුවෝ සේරම ඉන්නේ ප්‍රයිවට් බැංකුවල. ඔය ප්‍රයිවට් බැංකු අහිංසක හෙන ගහන පොලිය අය කරලානේ ආතලකේ ජනතාව හිර කරවන්නේ. මේ කේස් එක නිසා මගේ යාළුවෝ ප්‍රයිවට් බැංකුවලට කොක්ක සුදු. අනේ අම්මපා මට චින්තකයාත් එක්ක කේතියක්. කූල් මචං කූල්. කූල් මචං කූල් වෙන්නේ කොහමද? බැංකු පොලිය වැඩි කරවෝ. බැංකු පොලිය එල දමවෝ. ජනතාව අමාරුවේ දමවෝ. බැංකු පොලිය වැඩි කරායෝ. අනේ වැඩි කරන්න. අනේ වැඩි කරවාකෝ. කූල් මචං කූල්. අනේ මන් දන්නේ මේ මොන කරුණයක් මට පළදුණා. අත ගහපු කිසි දෙයක් හරි ගියේ නෑනේ. ආශාව ටික ඡන්දයක් නිකමට දිනලා බලන්න. සීකේ මොන කරුණයක් තිබුණා. අනේ මන් දන්නේ පෙම් පුරාම තරම් මොටද බලේ ගනු බැරි නම් මමත් මගේ බලයිමි කෙල වෙන තුරාමිහි ඇමරිකාව හෝදෙයි නම් බාරගනිමි ශ්‍රී ලංකදැන් මන්ද බාන් රටේ ජනයා මට අකමැතිකම් කොයි තරම් අනේ සොළුරුද මන්දනපති නම් ඇත්තටම මම ඉපදෙනකොට හොටෙලෙන් වටනද මන් ඇයි දෙයනේ මට මෙහෙම වෙන්නේ මොනේ හිනා කටක් නෑ අල්සුම් බඩින් හැලෙනවා බාලකි සි හිනාවෙන නහරේ ශේරම කපාට මහේ ගණපති සීලයයි අනේ තිබුණ මගේ හයේ දුරින් නිද බලයිනා ටෙම්පල් ක්‍රීඩ රහසින් මන්ද බාන් රටේ ජලයා මට අකමැතිකම් කොයි තරම් අනේ සොළුරුද මන්දනපති නම් ඉඳී චවුමොනා කීවත් දන්නේ නෑ වගේ කතා බහ තමයි ඒකට ඇති එකම හෙනේ බලෙන් හරි බලේ ගන්නට දානටයි මහා තරහින් මන්ද බානුඹේ ගොර හැඳි මේ අම්බරුකං